දැන් අපි කතා කරන්නේ ආවස්තික පිරිවැය පිළිබඳව. ඒතකොට අපි දන්නවා දැන් ආර්ථික විද්‍යාවේදී කතා කරන සම්පත් සීමිතයි කියලා. ඒතකොට ඒ සම්පත් සීමිත නිසා එකම සම්පතක් විවිධ විකල්ප සඳහා භාවිත කරන්න සිද්ධ වෙනවා. එතකොට දැන් අපි එක විකල්පයක් අපිට තෝරගන්න වෙනවා. ඒතර විකල්පයක් තෝරගත්තට පස්සේ අනිත් විකල්ප අපිට අත්හරින්න වෙනවා. ඒතර අන්නේ අත්හැරන ලද විකල්පවල මූල්‍යම වටිනාකම තමයි අපි කතා කරන්නේ ආවස්තික පිරිවැය කියලා. දැන් අපිට ඉඩම් කෑල්ලක් තියෙනවා නම් අපිට ඕනනම් වී වගා කරන්න පුළුවන්. ඊට පස්සේ කඩයක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙයක් හදන්න පුළුවන්. එතකොට දැන් ඒවට අපි සාමාන්‍ය මූල්‍යමය වටිනාකමක් දෙනවා. දැන් අපි හිතමු අපි ගෙයක් හැදුවොත් එහෙම මාසෙකට අපිට හිතමු රුපියල් 25000ක කුලියක් ඉතුරු කරගන්න පුළුවන් කියලා. ඊට පස්සේ දැන් අවුරුද්දකට ගත්තොත් එහෙම අපිට සාමාන්‍ය ගත්තොත් එහෙම 2,50,000ක් විතර ලක්ෂ 3ක් විතර අපිට ඉතිරි කරගන්න පුළුවන්. එතකොට අපි හිතමු දැන් මේකේ කුඹුරක් අපි හැදුවා කියන. ඒ කුඹුරක් හැදුවොත් එimhe අපි හිතමු අවුරුද්දකට අපිට ලක්ෂයක විතර ආදායමක් ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ අපි හිතමු අපි මේකට කඩයක් දැම්මා. එතකොට කඩයක් දැම්මොත් එහෙම අපි හිතමු අවුරුද්දකට අපි හිතමු ලක්ෂ 2ක ආදායමක් ගන්න පුළුවන් කියලා. එතකොට දැන් අපි බලන්න දැන් අපේ ප්‍රධාන අවශ්‍යතාවය තමයි අපිට නිවසක්. ඒතර නිවසක් අපි හැදුවා. එතකොට අපිට අර අවස්ථා දෙකක් අත්හරින්න වෙනවා. අවස්ථා දෙක තමයි එකක් තමයි බීවකා කිරීමෙන් ලක්ෂයක මුදලක් සහ කඩයක් දැමීමෙන් ලක්ෂ 2ක මුදලක්. ඒතර ලක්ෂ 3ක මුදලක් අපිට අත්හරින්න වෙනවා අපි අර නිවස සෑදීම නිසා. ඒතර අන්නේ අත්හැරන ලද රුපියල් ලක්ෂ 3ක වටිනාකම තමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ ආවස්තික පිරිවැය කියලා.